අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලා වෙනුවෙන් අරන් එන්න හදන්නේ ඔයාලට ඉදිරියට එන ස්කිල් ටෙස්ට් එකේ ඉන්ටර්විව් එකේදී කොරියන් වලින් තමාගෙන හැඳින්වීම හේවත් චගිසොගිය හදාගන්නේ කොහොමද කියලා බලන්න. ස්කිල් එකට අවශ්‍ය වෙන විධාන ප්‍රශ්න දාලා තියෙනවා මීට කලින් වීඩියෝ එකේ. ඒකත් බලලා අපේ channel එකත් subscribe කරන්න කියන පුංචි ඉල්ලීමක් කරන ගමන් අද යන්න අපේ වීඩියෝ එකට. කොලේකුයි පෑනකුයි අරන් මන් මේ කියලා දෙන ටික පිළිවෙලට ලියාගත්තොත් ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි කියලා හිතනවා. මොකද මේ ඔක්කොම එකපාර මට බෝඩ් එකේ ලියන්න බෑ. ඉඩමදි. ස්කිල් එකේ ඉන්ටර්විව් එකේදී ඔයා ඉන්ටර්විව් කරන කොරියන් කෙනා ඔයාලට කියන්න පුළුවන් චගිසොගරෙල් හසයෝ කියලා. ඊට පස්සේ ඔයා පටන් ගන්න ඕනේ නේ චගිසොගරෙල් හගෙස්සම් නිදා කියලා. ඒ කියන්නේ ඔව් මම මං ගැන හැඳින්වීමක් කරන්නම් කියලා. චගිසොගරෙල් හගෙස්සම් නිදා කියලා ඉවර වෙලා අපිට මුලින්ම කියන්න පුළුවන් ආයුබෝවන් කියලා. ඒ කියන්නේ අන්‍යම් හසයෝ හරි අන්‍යන් හසින්නිකා හරි කියලා කියන්න පුළුවන්. අන්‍යම් හසයෝ නැත්තම් අන්‍යම් හසින්නිකා අන්‍යම් හසින්නිකා අන්‍යම් හසයෝ කියනවට වැඩිය අන්‍යම් හසින්නිකා කියලා පටන් ගන්න එක ගොඩක් වටිනවා. අන්‍යම් හසයෝ කියලා ඉවර වෙලා අපිට කියන්න පුළුවන් තමන්ගේ නම. දැන් මම ගත්තාම මම උදයංග. එතකොට චොනන් කියලා තමන්ගේ නම මෙතෙන්ට දාලා ඉම්නිදා කියලා කියන්න පුළුවන්. ඉම්නිදා. චොනන් උදයංග ඉම්නිදා. චොනන් කසුන් ඉම්නිදා. චොනන් කවිඳු ඉම්නිදා. එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අපි කොහෙන්ද ආවේ කියලා. ඒ කියන්නේ මම ගත්තාම මම කුරුණෑගල. එතකොට කියන්න පුළුවන් චොනන් කුරුණෑගලේසෝ වත්සම් නිදා. එතකොට ඔයත් ඒ වගේ ආපු තැන කියන්න පුළුවන්. අපි ඒක ලියමු. චොනන් ඒ කියන්නේ මම කුරුණෑගලේසෝ වත්සම් නිදා. ඔය ආපු තැන මෙතෙන්ට දානවා. ඒසෝ කියන්නේ සිට. ඒසෝ වත්සම් නිදා. සම්නිදා. චොනන් කුරුණෑගල ඒසෝ වත්සම් නිදා. චොනන් නිකවැරටිය ඒසෝ වත්සම් නිදා. චොනන් අනුරාධපුර ඒසෝ වත්සම් නිදා. අන්න ඒ විදිහට ලියන්න පුළුවන්. මම කුරුණෑගල සිට ආවා. දැන් අපි ඡේද තුනක් දැනගත්තා. මුලින්ම අන්‍යම් හසයෝ හරි අන්‍යම් හසින්නිකා හරි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ආයුබෝවන්. ඊට පස්සේ කියන්න පුළුවන් මගේ නම චොනන් උදයංග ඉම්නිදා. ඒ කියන්නේ මම උදයංග වෙනවා. ඊට පස්සේ චොනන් කුරුණෑගලේස වත්සම් නිදා. ඒ කියන්නේ මම කුරුණෑගල සිට ආවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අපේ උපන්දිනේ. උපන්දිනේ කියන්නේ සෙන්ගිල්. චේ සෙන්ගිරන් මගේ උපන්දිනේ 2000 අවුරුද්ද. 2000 අවුරුද්ද. එතකොට 2000 අවුරුද්දට කියනවා ඊචොන් කියලා. ඊචොන් අවුරුද්දට කියන්නේ නෙයොන් කියලානේ. එතකොට ඊචොන් නෙයොන්. දැන් මේකට ඔයාලගේ අවුරුද්ද දාගන්න ඕන අනිවාර්යෙන්. ඊචොන් නෙයොන්. චේ සෙන්ගිරන් ඊචොන් නෙයොන්. ඊට පස්සේ මගේ ඉපදුණු මාසේ තමයි 10 වෙනි මාසේ.
එතකොට 10ට කියනවා ෂිප්. එතකොට මාසෙට කියනවා වොල්. ෂිප් වොල් ඉපදිච්ච දිනේ තමයි 20. එතකොට දිනයට කියන්නේ ඉල් කියලා. ඉල් ඉම්නිදා. චේ සිංගිරන් ඊචම් නෙොන් ෂිප්පොල් ඊ ෂිප් ඉල් ඉම්නිදා. මේ දින ටික ඔයාලා අනිවාර්යෙන් ඔයාලා එක වෙනස් කරගන්න ඕනේ. මගේ උපන්දිනය 2000 අවුරුද්ද 10 වෙනි මාසේ 20 වෙනි දවස වෙනවා. අපිට පස්සෙනේට කියන්න පුළුවන් මගේ වයස කීයද කියලා. වයසට කියන්නේ නයි කියලානේ වයසට කියන්නේ. එතකොට මගේ වයස කිව්වම චේ නයිනන් 20යි කියලා ගමුකෝ. මගේ වයස 20යි කියලා ගමුකෝ. චේ නයිනන් සමුල් සරිම් නිදා. අන්න එහෙම ලියන්න ඕනේ ඒක. ලියන්න කියන්නේ ලියලා ඔයාලා පාඩම් කරගන්න. චේ මගේ නයිනන් නායිනන් මගේ වයස 20ට කියනවා සමුල් කියලා. 20ට කියනවා සමුල්. සමුල්. එතකොට මෙතෙන්ද ඔයාගේ වයස දාගන්න ඕනේ. චේ නායිනන් සමුල් සරිම් නිදා. චේ නායිනන් සමුල් සරිම් නිදා. මගේ වයස අවුරුදු 20ක් වෙනවා. එතකොට අපිට 6 වෙනියට කියන්න පුළුවන් මගේ පවුලේ විස්තර. මගේ පවුලේ විස්තර ගත්තාම මගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ චේ කජුගන් මෝදු මගේ පවුලේ ඉන්නේ 4 දෙනයි. එතකොට චේ කජුගන් මෝදු නේමයන් ඉම්නිදා. එතකොට ඔයාගේ පවුලේ ඉන්න ගානක් දාන්න. චේ කජුගන් මෝදු චේ කජුගන් කජුගන් මෝදු මගේ පවුලේ ඔක්කොම චේ කජුගන් මෝදු නේ කියන්නේ 4නේ. දැන් ඔයාගේ පවුලේ 3 දෙනෙක් ඉන්නවනම් සේ ආන් එහෙම දාන්න. දැන් මගේ පවුලේ 4 දෙනා ඒකින්ද මම නේ කියලා දානවා. නේ මෙයන් ඉම්නිදා. පුද්ගලයන් ගණන් කරන එකේ මෙයොන්නේ. එතකොට මෙයන් ඉම්නිදා. චේ කජුගන් මෝදු නේමයන් ඉම්නිදා. මගේ පවුලේ ඔක්කොම 4 දෙනෙක් ඉන්නවා. චේ කජුගන් මෝදු නේමයන් ඉම්නිදා. මගේ පවුලේ ඔක්කොම 4 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ කියන්න පුළුවන් මගේ පවුලේ ඉන්නේ කවුරුද කියලා. දැන් මගේ පවුල ගත්තාම අම්මයි අප්පච්චි අක්කයි මායි තමයි ඉන්නේ. ඒක කියන්න පුළුවන් පොමොනිම් හගෝ නුනාවා චෝයිත්සම්නිදා. ඒ කියන්නේ දෙමව්පියෝ සහ අක්කයි මායි ඉන්නවා කියලා තමයි එන් කියන්නේ. දැන් මම ඒක ලියන්නම්.
ඔයාලගෙත් ඒ ඉන්න සහෝදරයෝ ටික දාලා එහෙම ලියන්න. ලියලා පුරුදු වෙන්න. පුමොනිම් හගෝ දෙමව්පියෝ සහ නුනා කියන්නේ අක්කා. නුනාවා සමග චෝ ඉත්සම්නිදා. චෝ ඉත්සම්නිදා. දැන් මගේ දෙමව්පියෝයි අක්කයි තමයි ඉන්නේ. ඔයාට ඉන්න සහෝදරයෝ දාන්න පුළුවන්. දානවා නම් මේකට කලින් කීව එකේ ඉන්න සහෝදරයෝ ඉන්න පිරිස ප්‍රමාණය වෙනස් කරලා හදාගෙන මේකෙත් ඔයාලට ඉන්න විදිහට සහෝදරයෝ කවුද ඉන්නේ කියලා දාලා හදාගන්න පුළුවන්. දැන් මේකට මම දැන් අක්කා නුනා කියලා දැම්මා. එතකොට දැන් ඔයාලට අයියා කෙනෙක් ඉන්නවා නම් ඔයා කොල්ලෙක් නම් ඔයාට අයියා කෙනෙක් ඉන්නවා නම් හෙයොන් කියලා දාන්න පුළුවන්. ඔයා කෙල්ලෙක් නම් ඔයාට අයියා කෙනෙක් ඉන්නවා නම් ඔප්පා කියලා දාන්න පුළුවන්. එහෙම තමයි. දැන් ඒ ටික අපි කලින් ඉගෙනගෙන තියෙනවනේ ඒවා. ඊළඟට අපිට කියන්න පුළුවන් මගේ විනෝදාංශය මොකක්ද කියලා. විනෝදාංශයට කියන්නේ චීමිනේ විනෝදාංශය. එතකොට තමන්ට කැමති විනෝදාංශයක් දාලා ඒක ලියන්න පුළුවන්. මම ඒක කොහොමද කියන්නේ කියලා ලියලා පෙන්නන්නම්. චිමිනන් තමන්ගේ විනෝදාංශය මෙතනින් දානවා. දැන් චිමිනන් දැන් මගේ නම් සුයොන් හදා කියන්නේ පීනනවා. සුයොන් හනන් සුයොන් හනන් දා අයින් කරනවා. ඒ කියන්නේ පීනන එකට කැමති. පීනන එකට කැමති කරන එක. ගොෂිම්නිදා. චීමිනන් සුයොන් හනන් ගොෂිම්නිදා. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් ඔයාලා විවාහ වෙලාද ඉන්නේ නැද්ද කියලා. දැන් මං ගත්තා මම විවාහ වෙලා නැහැ. එතකොට මට කියන්න පුළුවන් චොනන් කෙරොන්නන් හෙස්සම්නිදා. එතකොට ඔයාලා විවාහ වෙලා ඉන්නවා නම් චොනන් කෙරොන් හෙස්සම්නිදා. අන්න එහෙම. දැන් මම ඒක ලියන්නම්. චොනන් කෙරොන් අන්හෙස්සම්නිදා. මම විවාහ වෙලා නැහැ. එතකොට ඔයා විවාහ වෙලා ඉන්නවා නම් චොනන් කෙරොන් හෙස්සම්නිදා. එහෙම කියන්නත් පුළුවන්. චොනන් කෙරොන් හෙස්සම්නිදා. මම විවාහ වෙලා ඉන්නේ. දැන් අපි මේ චකිසෝගේක ඉවර කරන්න ළඟයි. දැන් අපිට කියන්න පුළුවන් මගේ හීනය මොකක්ද කියලා. දැන් මගේ හීනය ගත්තාම කොරියාවට ගිහිල්ලා හොඳට වැඩ කරලා සල්ලි ගොඩක් හොයාගෙන ලංකාවට ඇවිල්ලා පවුල කට්ටියත් එක්ක සතුටින් ජීවත් වෙනවා. අන්න ඒක කියන්න පුළුවන් අපිට දැන්. කුමිනන් ඒ කියන්නේ මගේ හීනය හන්ගුගේ කාසෝ කොරියාවට ගිහිල්ලා
한국에 한국에 가서 කොරියාවට ගිහිල්ලා 열심히 일하고 උනන්දුවෙන් වැඩ කරලා 열심히 일하고 열심히 일하고 열심히 일하고 උනන්දුවෙන් වැඩ කරලා තොනල් පොල්ගෝ ඒ කියන්නේ මුදල් උපයලා තොනල් පොල්ගෝ මුදල් උපයලා ශ්‍රී ලංකාවේ වාසෝ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ වාසෝ හෙම්බොක්කේ චල් සනන් ගොසිම්නිදා ඒ කියන්නේ සතුටින් ජීවත් වෙන එක හෙම්බොක්කේ චල් සනන් ගොසිම්නිදා චල් හොඳින් සනන් ගොසිම්නිදා 사는 것입니다. 제 고민은 한국에 가서 열심히 일하고 돈을 벌고 스리랑카에 와서 행복히 잘 사는 것입니다. මගේ හීනය는 한국에 가서 කොරියාවට ගිහිල්ලා 열심히 일하고 උනන්දුවෙන් වැඩ කරලා තොනල් පොල්ගෝ මුදල් උපයලා ශ්‍රී වාසෝ ශ්‍රී ලංකාවට ඇවිල්ලා සතුටින් ජීවත් වෙන එක. 그래서 එම නිසා 한국에 빨리 ඉක්මනට 빨리 갈 수 있으면 좋겠습니다. 갈 수 있으면 좋겠습니다. ඒ කියන්නේ එම නිසා කොරියාවට ඉක්මනට යන්න පුළුවන් වුණොත් කැමති. 그래서 한국에 빨리 갈 수 있으면 좋겠습니다. අපිට අන්තිමටම කියන්න පුළුවන් ඔබගේ සහයෝගය ඉදිරියට බලාපොරොත්තු වෙනවා කියලා. ඒක ලියන්න මෙන්න මෙහෙම අපරෝචල් පු탁 තෙරිම්නිදා. අපරෝ චල් පු탁 තෙරිම්නිදා. පු탁 තෙරිම්නිදා.
ඔබගේ සහයෝගය ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අන්තිමටම ස්තුතියි කියලා අවසන් කරන්න පුළුවන්. ස්තුතියි කියන්නේ කම්සා හම්නිදා. මෙතන කම්සා හම්නිදා කියනවට වැඩිය කම්සා තෙරිම්නිදා කියලා අවසන් කරන එක තමයි ගොඩක්ම සුදුසු වෙන්නේ. කම්සා තෙරිම්නිදා. ස්තුතියි. කම්සා තෙරිම්නිදා. ඉතින් මෙන්න මේ විදිහට අපිට චකිසෝගයක ලස්සනට හදාගන්න පුළුවන්. මේ ටික ලියාගෙන ඉවර වෙලා හොඳින් කියවලා මම මේ කියන විදිහට කියන්න පුරුදු වෙන්න. අන්‍යං අසිම්නිකා චොනන් උදයන්ගිම්නිදා චොනන් කුරුණෑගලේස වත්සම්නිදා චේ සෙංගිරන් නීචොන් නෙයොන් ශිප්බොල් ලීශිප්පිම්නිදා චේ නායිනන් සමුල් සරිම්නිදා චේ කජුගන් මෞදු නේමයොන් ඉම්නිදා පුමුනිම් හගෝ නුනාවා චෝ ඉත්සම්නිදා චේ චිමිනන් සුයංගනන් ගොෂිම්නිදා චොනන් කෙරොන්නන් හෙස්සම්නිදා චේ කුමිනන් හන්ගුවේ කාසෝ යොල්ෂිමි ඉල්හගෝ තොනල් පොල්ගෝ ශ්‍රී ලංකාවේ වාසෝ හෙම්බොක්කේචා සනන් ගොෂිම්නිදා කරසෝ චොනන් හන්ගුවේ කල්සිස්සමයන් චොකෙස්සම්නිදා අපරෝචල් පුතක් දෙරිම්නිදා කම්සා තෙරිම්නිදා. ඉතින් ඇත්තටම මේ අද කියලා දුන්නේ චකිසෝගයක විභාගේ පාස් වුණාට ඇත්තටම මේ සරල විදිහට තමයි මම කියලා දුන්නේ. මේක ඕන කෙනෙක්ට ලියලා පාඩම් කරගන්න පුළුවන් විදිහට තමයි මේ කියලා දුන්නේ. ඉතින් මීටත් වඩා සංකීර්ණ විදිහට අපිට මේ චකිසෝගය හදා ගන්න පුළුවන්. ඒ විදිහටත් හදලා මම මේ channel එකේ වීඩියෝ එකක් දාන්නම් චකිසෝගය එකක්. මේ වීඩියෝ එකට කලින් දාලා තියෙනවා ස්කිල් එකට අවශ්‍ය වෙන විධාන ප්‍රශ්න ටික. ඒ වගේම මේ වීඩියෝ එකෙන් පස්සේ දානවා කම්පැනි ප්‍රශ්න ටික. ඉතින් මේවත් බලන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.